ආයිබන් මචං. අන්න ටියුෂන් ගුරෙක් අම්බානක මාටින් වික්‍රමසිංහට කට ගැලිච්ච කතා කියලා ගුටි කනවා නේද ඕගාලා. මම මේ මිනිහව බයිට් කරන්න නෙමෙයි හදන්නේ. මමත් පරණ ටියුෂන් ගුරෙක් හින්දා පොඩි තියෙනවා මේක කියන්න කතාවක්. මට මතක නෑ ඒක කවුද කියලා තියෙන්නේ කියලා. කවුරු හරි පරණ පොරක් කියලා තියෙනවා. ඔබ ඉගෙන ගත්ත දෙයින් අමතක වෙච්ච ටික අතෑරියට පස්සේ ඔබ ඉගෙන ගත්ත දෙයින් අමතක වෙච්ච ටික අතෑරියට පස්සේ මතක තියෙන ටික තියෙනවනේ. ඒ ටික තමයි අධ්‍යාපනය කියලා. ඔබ ඉගෙන ගත් දෙයින් අමතක වූ කොටස ඉවත් කළ පසු ඔබට මතක තියෙන දේ තමයි ඔබ ලැබූ අධ්‍යාපනය කියලා කියන්නේ කියලා. හරිද? මොකද අර ගුරුවරයා කියන්නේ මට නම් මාටින් වික්‍රමසිංහගේ මේ තිබ්බ එකක්වත් මතක නැහැ. සැලලිහිණි සංදේශයේ තිබ්බ මෙලොහත් තිලව්වක් මතක නැහැ. එහෙම කියලා. ඒ කියන්නේ ඔහු ඒකට අදාළ අධ්‍යාපනය ලබලා නැහැ. අපිට නම් මම සැලලිහිණි සංදේශය ඉගෙන ගත්තේ මං හිතන්නේ දැන් මම O levels කරේ 1994. එතකොට දැනට අවුරුදු 30කට විතර කලින්. ඒත් මට මතකයි නේ වළඳින අදහසින් මෙන් සුරංගන අඟන නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබලු බබලන බලමහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. එහෙමයි තිබුණේ. එතන ගුත්තිල කාව්‍යයේ තිබුණේ බරණැස් නුවර සිට උදේනී නම් නුවරට පුරා බඩු ගැල් පිට රැගෙන ගිය වෙළඳු වෙළඳාමට රන් රසු දැල් ගිගිලි රන්දද පෙලින් ඌ හෙලි එනුවර තුර බැබලි දුටහ කෙලනා මහත් සැනකෙලි කියලා තමයි තිබුණේ ගුත්තිලේ. හැබැයි මම සිංහල ඉගෙන ගත්ත මිනිහෙකුත් නෙවෙයි. ඒකෙන් පේන්නේ මම මොකක් හරි අධ්‍යාපනයක් ලැබලා තියෙනවා වගේද කියලාත් මට නිකන් පොඩි ආඩම්බරයකුත් ඇති වෙනවා එක වෙලාවකට. කොහොම හරි මේ මම කියාගෙන ආවේ මචං මේ ටියුෂන් ගුරුවරුන්ට මේ වෙලාවේ වෙලා තියෙන එක ඔය සමහර ටූල්ස් තියෙනවා යන්න ඕන නැති එවුන්ගේ අතට ගියාම අර නිකන් ඕක ඉස්සර නම් කිව්වේ වඳුරට දැලිපිහි අහුණාම වගේ කියලා. ඌ එකෙන් රැවුලත් කපා ගන්නවා, පුකත් කපා ගන්නවා, වලිගෙත් කපා ගන්නවා. ඌ දන්නේ නැහැ මේක. ඒ වගේ තමයි මේ සමහර ටූල්ස් මේවා පරිහරණය කරන්න දන්නේ නැති උන්ගේ අතටපත් වුණා. මම මේක උදාහරණයකින් කියන්නම්. ඇත්තටම ටියුෂන් ගුරුවරුන්ට හුඟක් බහුතරයක් දෙනකොට හැමෝටම නෙවෙයි මම ඔය හැමෝටම නෙමෙයි කියන වචනේ නිතරම කන්ටෙන්ට් වල පාවිච්චි කරන්නේ. මොකද අපි කියන කිසිම දෙයක් සර්ව ලෙසම මුළු සමාජයටම බලපාන්නේ නැහැ ලෝකේ කියන කිසිම දෙයක්. ඒ නිසා ඒකට අදාළ නැති කොටස අයින් කරන්න එපා නිතරම. මේ ටියුෂන් ගුරුවරු හුඟකට වෙලා තියෙන මේ පොරවල් වෙන්න මම දැක්ක ඒ ගුරුවරයා නම් කියලා මේක කපලා ගහපු කෑල්ලක් නෙවෙයි කියලා. ඔය සාමාන්‍යයෙන් ඔය ටියුෂන් කියන්නේ 34කින් වට වෙච්ච අධිරාජ්‍යයක්නේ. Tamanට ඕන එකක් කියන්න පුළුවන්. මේ අවුරුදු 23ක් කරපු මම දන්නවා ඒක. මේ Tamanට ඕන එකක් කියන්න පුළුවන්. Tamanගේ අධිරාජ්‍ය ඇතුලේ Tamanගේ බිත්ති හතර ඇතුලේ Taman කියන ඕන එකක් අහන්න කැමති. ඒක බොහෝ විට ඒක අනුමත කරන ළමයි කණ්ඩායමක් ඉන්නවා. එතකොට හැබැයි ඒක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට එනකොට ඒක ඊට වඩා ටිකක් වෙනස් වෙනවා කියලා මේ ටියුෂන් ගුරාලා තේරුම් ගත යුතුව තියෙනවා. ඒ කියන්නේ ඒක මුදා හැරෙනවා අවකාශයකට. එතකොට ඒකෙන් කෑලි කපලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට සහ අපිට අදාළ ෆෝරම් එකක අපේ ප්ලැට්ෆෝම් එකක හරි නැත්නම් අපි මේ පොඩි අපිට අදාළ අවකාශයක ප්ලැට්ෆෝම් එකක කිව්වොත් හරිද අපිට අදාළ පන්ති කාමරයක හරි අපි කොහේ හරි දේශනයක හරි කරන එකයි එළියේ මහ සමාජයට දේවල් කියන එකයි අතර වෙනසක් තියෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම වෙන්න බෑ කියලා නෑ, එහෙම වෙනවා. ඒක තමයි ඇත්ත. හරි ඒ හින්දා ටියුෂන් ගුරාලට මෙන්න මේ දෙක තෝර බේර ගන්න බැරුව ඉන්නේ හුඟක් එවුන්ට. කියන්නේ පොදු සමාජයට මුදා හරින්න ඕන එක මොකද්ද? පන්ති කාමරයේ ඇතුලේ විතරක් කතා කරලා තියාගන්න මේ කෙලවන්නේ සමස්ත ටියුෂන් කියන ව්‍යාපාරයට. හරිද? දැන් මේ ගුරුවරයා ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔහු කියනවා මේක ඔහු කපලා දැම්මේ නැහැ කියලා. ලංකාවේ හුඟක් ටියුෂන් ගුරුවරු තමන්ගේ ඔන්ලයින් පන්ති වලින් කියලා කපලා දාන කට්ස් බැලුවාම හරි එක්කෝ තියෙන්නේ පන්තියේ කියන කුණුහරුප ටික. මට මේ දැන් සමහර නම් එනවා. මම ඒ නම් කියන්න කැමති නැත්තේ ඒගොල්ලොන්ට මේ පුංචි විහිළු වලටත් ඇස් රතු වෙනවා. හරිද? එතකොට මේ දැන් උදාහරණයක් ගමුකෝ. පන්ති කාමරයේ ඇතුලේ සමහර දේවල් උගන්වනකොට උසස් පෙළ ළමයෙකුට යමක් උගන්වනකොට ගුරුවරු සමහර උදාහරණ ගන්නවා ඒ ළමයාගේ වයසට ගැලපෙන. දැන් මම O level සහ A level කියන
කාණ්ඩ දෙකේම ළමයින්ට අවුරුදු 23ක් උගන්වපු ගුරුවරයෙක්. මම O level කොමර්ස් ඉගෙනුවා, A level accounts ඉගෙනුවා. මේ මං ගැන කියනවා නෙමෙයි, මේක පැහැදිලි කරන්න කියන්නේ. ඒතර මම 10 වසරේ ළමයාට කරුණක් පැහැදිලි කරනකොට ගන්න උදාහරණයට වඩා ටිකක් තියුණු ත්‍රිවුර උදාහරණ 13 වසරේ ළමයෙකුට ගන්නවා. හරි. එතකොට එහෙම වෙනසක් තියෙනවා. හැබැයි මේකත් කියාගෙන යන්න ඕනේ. මගේ මේ ගෝලයෝ ඉන්නවා විශාල ප්‍රමාණයක්, අවුරුදු 23ක් ඉගෙන ගත්ත. ඒ අය දන්නවා මම මේ YouTube එකේ හැසිරීමයි මගේ පන්ති වල හැසිරීමයි සම්පූර්ණ වෙනස්. ජීවිතේට මම පන්ති කාමරයක් ඇතුලේ කුණුහරුපයක් කියලා නැහැ. කුක කියලාවත් කියලා නැහැ ඇත්තට. හරි. දෙපිට කැපෙන කුණුහරුපයක්වත් කියලා නැහැ. හැබැයි අපි ඕන තරම් පන්ති ඇතුලේ විහිළු කරලා තියෙනවා. හරි. ඒක මම මේ කීවේ නැත්තම් මම මේ කුණුහරුප කියන එක අනුමත කරනවා වගේ එකක්. හැබැයි දැන් ටියුෂන් කුරාලට වෙලා තියෙන්නේ දැන් බයෝලොජි උගන්වන ගුරුවරු ඉන්නවා. මම මේ පුද්ගලික අමනාපයකට කියන එක නෙමෙයි, වැරදියට තේරුම් ගන්න එපා. මේක තමයි ගන්න තියෙන අයිඩියල්ම උදාහරණය. බයෝලොජි උගන්වන ගුරුවරු ඉන්නවා. බයෝලොජි එහෙම තමයි බයෝලොජි උගන්වන්න ඕනේ. ඒකට ඉතින් එහෙම ඒවා කියන්න ඕනේ කියලා බයෝලොජි උගන්වන එක ලයිසන් එකක් කරගෙන කුණුහරුප කියනවා. ඒක අහගෙන ඉන්න බැරි තරම් නරක කුණුහරුප. රයිට්. ඊට පස්සේ ඒක පොදු සමාජයටත් මුදා හරිනවා. ඊට පස්සේ උන් සදාචාරය ගැනත් කතා කරනවා. පොයේ දවසට බණත් කියනවා. ආමුදුරුවරුන්ටත් බණ කියනවා. හරිද? දැන් මේකේ තියෙන පැරඩොක්ස් එක මම මේ කියන්නේ මචං. දැන් ඕකෙදි වෙන්නේ මොකද්ද? ඕකෙදි ඇත්තටම වෙන්නේ මේගොල්ලෝ එකක් තමයි දැන් උසස් පෙළ ළමයට කියන එක ඒක පන්ති කාමරය ඇතුලේ කිව්වහම ඒ ළමයාට විතරයි ඇහෙන්නේ. සමහරට එයාගේ වයසත් එක්ක ඒ කියන කුණුහරුප හෝ දෙපිට කැපෙන වචන හරි ඒක ඕකේ වෙන්න පුළුවන්. හැබැයි ඒක පොදු සමාජයට මුදා හැරියාම මොකද වෙන්නේ? ඒ වයසේ දැන් ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තියෙන කතාවත් ඔය වගේ එකක් නේ. ඒතකොට ඒ වයසේ නොවන හරි පොඩි එවුනුත් ඕව අහනවනේ. එතකොට සදාචාරය පිළිබඳ ප්‍රශ්න සීමාව කොතනද සලකුණු වෙන්නේ? ඊළඟට දෙමව්පියන්ටත් මේක sannivedanaya වෙනවා. ඒතකොට දෙමව්පියෝ ගුරුවරු ගැන මොකද්ද හිතන්නේ? ටියුෂන් කියන වෘත්තිය ගැන මොකද ටියුෂන් ගුරුවරු කියන්නේ මොන විවේචන තිබුණත් ඔය අය කරන පන්ති ගාස්තු අරවා මේවා සම්බන්ධව යම් විවේචන තියෙනවා. හැබැයි මොනවා කළත් ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව සෑහෙන සාධනීය මැදිහත් වීමක් කරන කණ්ඩායම. හරි. ඔය කාසේ පිස්සෝ ඉන්නවා. ඔය පහුගිය දවස්වල ජාතිය බඩු ඉතින් ඒක ඕනෑම ශාස්ත්‍රයකට අදාළයිනේ. දොස්තරලා ASCII മന്ത്രിවරු ASCII හැමතැනම පිස්සෝ ඉන්නේ. ඒ ටියුෂන් ගුරුවරු අතර පිස්සෝ නොහිටින්න විදියක් නෑනේ. එහෙම හිතනේ උන්ට පිස්සුනේ. එතකොට දැන් ඇත්තටම මචං අපිට මේ වර්ගයේ සාකච්ඡාවක් ඕනේයි කියලා කිව්වා. ගුරුවරු කියන්නේ දැන් රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියන්නේ රසායන විද්‍යාව විතරක් උගන්වන එක නෙවෙයි. ඕක තමයි පාසල් ටියුෂන් ගුරුවරු තේරුම් ගන්න ඕනේ. ළමෙක් ඉස්කෝලේ යනවා කියන එකෙන් ළමයෙකුට ලැබෙන වෙන එකක් තියෙනවානේ. පොඩි සමාජානුයෝජනයක් හැදෙනවා. එක බත් එක බෙදාගෙන කන්න පුරුදු වෙනවා. ප්‍රැස්වීමක හිටගෙන ඉන්න පුරුදු වෙනවා. තව එකෙක්ගේ කතාවකට අහන් ඉන්න පුරුදු වෙනවා. ස්පෝර්ට්ස් කරනවා. රැස්වීමක නැගලා කතාවක් පවත්වන්න පුරුදු වෙනවා. කතික තරඟයකට යනවා. ඒතර ඇයි පාසල කියලා පද්ධතියක් බිහි වෙලා තියෙන්නේ? ටියුෂන් වලින් ඔය කියන අමතර ඒ දේවල් ටික ලැබෙන්නේ නැහනේ. ඒතර පාසල කියන පද්ධතිය තුලින් තමයි පරිපූර්ණ ළමයෙක් හදන්නේ. ඒකේ අදහස තමයි අපි පුරවැසියෙක් ගොඩනගනකොට ඌ මේ පොතේ දැනුම විතරක් තියෙන එකෙක් ගොඩනගන්න නෙමෙයි අධ්‍යාපනය කියන එක තියෙන්නේ. ඒතර මේ ගුරුවරයාට කෙලවෙන වැරදින තැන තමයි සිංහල ඉගෙනගෙන මොන ලබ්බක් කරන්නද ඔක්සිජන් කන්නද වගේ ඒවා කියන්නේ ඕ වගේ උන් තමයි. දැන් මේ ගුරුවරු සමාජයට කරන හානිය තමයි ඔය අපි කලිනුත් සමහර අයත් එක්ක හැප්පුණේ ඕකට. හරි අපි ඔය කියන්නේ බයියෝ හදන්න එපා කියලා දේශපාලන අර්ථයෙන් නෙවෙයි. අපි දරුවා ළමයි කියන එවුන්ට විශාල පුළුල් මනසක් තියෙන එවුන් පිරිසක් බිහි කරන්න ඕනි කියන සංවාදය නෙමෙයි තියෙන්නේ. හරි. දැන් අද වෙනකොට තරහ වෙන්න එපා. මේක බලන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අපි කැම්පස් එකේ මේ නොස්ටැල්ජියාවට කියන එකක් නෙවෙයි. හැබැයි අද ගත්තොත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල හරි අනාගතයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් දේශපාලඥයෝ බිහි වෙන එකක් නැහැ. ඒකට හේතුව විශ්වවිද්‍යාල දේශපාලනයේ දියාරු මට්ටමකට ගිහිල්ලා. කවුන්සිල් වලට ඡන්දෙ ඉල්ලන්න එවුන්නේ නැහැ. දැන් අපේ යුගයේ ඔය දැන් අද පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ එළියේ දේශපාලන සංවාද කරන සිවිල් ක්‍රියාකාරීන් විදියට ඉන්න බොහෝමයක් එවුන් විශ්වවිද්‍යාලවල දේශපාලනය කරපු එවුන්. හරි. අපි කියන්නේ මේ හැමෝම කැම්පස් එකෙන් පොලිටික්ස් කරන්න ඕනේ කියලා හැබැයි කියලා නෙවෙයි. හැබැයි ඒවෙන් එළියට එන කණ්ඩායමකුත් ඉන්නවා. ඒක තව සමාජ ස්තරයක් ඒගොල්ලෝ නියෝජනය කරනවා. දැන් අද වෙලා තියෙන්නේ යම් ප්‍රමාණ වලින් ගත්තාම විශ්වවිද්‍යාලවල ඉන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දේශපාලන මැදිහත් වීම නෑ. කලාවුලවල් වගේ
මොනවද ඒ වගේ අමතර වැඩ කියනවා බොහොම අඩුයි. ඒ කියන්නේ සම්පූර්ණ ෆෝකස් එක ඇකඩමික් වැඩවලට දීපු කලාවල වල එහෙම තියෙනවා. හැබැයි සාපේක්ෂව ඒවයි මන්දගාමී ස්වභාවයක් තියෙනවා. ඉස්සර ඉතින් කැම්පස් එකක් කියලා කිව්වහම මචංලා හරි ඒකේ මේ හැමදාම මොනවා හරි ඉවෙන්ට් එකක් මේ කලාවුලක් තියෙනවා. තව කවුරු හරි චිත්‍රපටියක් පෙන්නනවා. එක පැත්තක ෆ්‍රෙෂර්ස් ලගේ සෝෂල් එකක් තියෙනවා. හරි මොනවා හරි හැමදාම සතියකට ඉවෙන්ට් එකක් හැමදාම යුනිවර්සිටි එකක තියෙනවා. හරි දැන් අද වෙනකොට ඇකඩමික් වැඩේට විතරක් ෆෝකස් වෙලා මේ තරගකාරී අධ්‍යාපනය නිසා හරි මොකක් හරි එකක් එක්ක දැන් ඊළඟට වෙන්නේ මේක දවසින් දවස දරුවන්ගේ මේ දැනුම කියන එක හීනි වෙන එක. පටු වෙන එක. ඒකට හේතුව දැන් මේ ඇකඩමික් වැඩේට විතරක් ෆෝකස් එක දීපු පිරිසක් ඊළඟට ගිහිල්ලා ආයි යුනිවර්සිටිස් වල ඊළඟ ජෙනරේෂන් එකේ ලෙක්චරර්ස්ලා වෙන්නේ ඒගොල්ලෝ. හරි. එතකොට මෙහෙම ගිහිල්ලා ඒ කියන්නේ අපි කැම්පස් භාෂාවෙන් කියනවනේ ගිරව් ටිකක් හදනවා. යම් ඇකඩමික් පරිචයක් තියෙන උන් ටිකක් හදනවා. එළියේ වෙන කිසිම සෙන්සර් එකක් වැඩ කරන්නේ නැති. ඉතින් මේ අර්බුදය තමයි මේ දිගින් දිගටම අපි සාකච්ඡා කළ යුතුව තියෙන්නේ කියලා අපිට හිතෙන්නේ. මේ බ්‍රේකින් අදහස් වෙන්නේ මේ ඉස්සර අපි කැම්පස් ගිය කාලේ අර මාර හොඳයි දැන් මාර නරකයි වගේ අර සාම්ප්‍රදායික නාකි කියන අදහස නෙමේ. නාකින්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ඉස්සර තමයි හොඳ දැන් හොඳ නෑ වගේ අදහසකින් නෙවෙයි මම මේ කියන්නේ. ඊට වඩා පුළුල් අර්ථයකින් නැත්තම් මාත් නාකියෙක් බවට පත් වෙන ඉඳා ඒ අදහසින් නෙවෙයි මම කියන්නේ. ඒ නිසා අපි ගුරුවරුන්ට මේ මොහොතේ මේ සමාජයේ මත විශාල කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒ තමයි මේ දරුවන්ට තමන්ට උගන්වන්න පැවරලා තියෙන සිලබස් එක විතරක් උගන්වන්න නැතුව පුළුවන් තරම් ඒ කියන්නේ කෙමිස්ට්‍රි ගුරුවරයෙකුට පුළුවන් නම් ළමයින්ට මාර්ටින් වික්‍රමසිංහ ගැන කියලා දෙන්න ඒක මාර වාව් ඒක එහෙම නැතුව ඒක මේ මාර්ටින් වික්‍රමසිංහව දන්නේ නැති එක මාර ලොකු සීන් එකක් නෙවෙයි. හරි ඒ හින්දා මේ කොයි කවුරුත් ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම මේ තාම සාධනීය කාර්යභාරයක් කරන ගුරුවරු කණ්ඩායමකුත් ටියුෂන් එකෙත් ඉන්නවා. සයන්ස් ස්ට්‍රීම් එකේ ළමයින්ට සාහිත්‍ය කලාව ජීවිතය ගැන කියලා දෙන පිරිසකුත් ඉන්නවා. හරි ඒක වෙන ඒ හින්දා අපි මේ එක මකුණයි කන්නේ ඔක්කොම මකුණු මරන්නේ වගේ තැනකට කියලා ටියුෂන් ගුරාලට ගහන්න ඕනේ කියන්නේ මේ කොහොම වුණත් අධ්‍යාපනය කියන්නේ ඉතා විශාල වැඩක්. ඒක කොල්ලටයි බල්ලටයි හැම එකටම කරන්න පුළුවන් එකක් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මම ওই නිතරම කියන එකක් තමයි ඔය එක වැඩසටහන් වලට වැඩමුළු වලට අරවට මේවට ගියාම ලංකාවේ හැම ගුරුවරයෙකුටම ගුරුවත් පොත දෙන්න කලින් සිලබස් එක දෙන්න කලින් ගුරු පුහුණු සැසි කරවන්න කලින් ලංකාවේ සෑම ගුරුවරයෙකුටම ගුරු ගීතයයි හරි පුදුම ඉස්කෝලේ මුලින්ම කියවන්න දෙන්න ඕනේ. හරි ඒකේ ඒක හරහා සංචාරයක් කරලා ටොට්ටෝ චාන්ලව කියවගෙන ආවනම් අල්තීනායිව කියවගෙන ආවනම් දුයිෂෙන්ව කියවගෙන ආවනම් වෙන ගුරු පරම්පරාවක් අපිට හදන්න තිබුණා කියන එක තමයි මගේ හැඟීම. හැබැයි ඒ අර්බුදය පාසල් පද්ධතිය සහ ටියුෂන් කියන දෙක අස්සෙම තියෙනවා. ඒකත් කියන්න බෑ. මොකද හුඟක් පාසල් ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඉස්කෝලවල ගුරුවරු හොයන්නේ හොඳ ළමයින්ව. ළමයි හොඳ නම් ඉස්කෝල ඕනේ නැහැ කියන එක ගුරුවරු තේරුම් ගන්න ඕන. ළමයි දඟ නිසා තමයි ළමයි කලබලකාරයෝ නිසා තමයි ළමයින්ට නලියන්නම හිතෙන හින්දා තමයි ගුරුවරුන්ට කාර්යභාරයක් පැවරිලා තියෙන්නේ. ඒ ළමයින්ව කොහොමද ස්ට්‍රීම් ලයින් කරන්න කියන වැඩේ තමයි ගුරුවරුන්ට තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ ඉස්කෝලවල ගුරුවරු හොයන්නේ හොඳ ළමයි. හොඳ ළමයි ටික තමයි හොඳ. ඉතින් හොඳ ළමයි කොහොමද හොඳයි? උන් ගුරුවරු හිටියත් නැතත් බොහෝ විට හොඳයි. හැම විටම නෙමෙයි බොහෝ විට. ඒතර ගුරුවරු හිටියත් නැතත් උන් සමහරට තනියෙන් හරි ඉගෙනගෙන විභාග පාස් වෙයි. ගුරුවරුන්ට තියෙන්නේ මේ හොඳ ළමයි එක්ක ඉස්සරහට යන එකක් නෙවෙයි. ගුරුවරු කියන විදිහට හොඳ ළමයි කියලා ඒගොල්ලෝ අඳුර ගන්න කණ්ඩායමත් එක්ක මේ වැඩේ කරන එක නෙවෙයි. හරි දඟයි කියන, දඩබ්බරයි කියන, ඇට්ටරයි කියන පොඩි උන් ටිකව කොහොමද ආදරයෙන් හදා වඩාගෙන සමාජයට මුදා හරින්න කියන වැඩේ තමයි ගුරුවරුන්ට පැවරෙන්නේ කියන එක ගුරුවරු මතක තියාගන්න ඕන සාකච්ඡාවක්. මේක තමයි මේ මාර්ටින් වික්‍රමසිංහගේ කතාවෙන් මම හිතන්නේ අපිට කල්පනා කරන්න තියෙන දේ. ඔය ගුරුවරයා හාපු හැමෙන් අපිට ඉගෙන ගන්න තියෙන ගොඩනගා ගන්න තියෙන සංවාදය ඕක තමයි. අර දැන් කොහොමත් මේ මොහොත වෙනකොට මේ ටියුෂන් එකේ මේ ඔන්ලයින් එක හරහා
දැලි පිහිගත්ත වඳුරෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ එළිය කියන්න ඕන එක, ඇතුලේ කියන්න ඕන එක, සමාජයට මුදාහරින්න ඕන එක නැති එක දන්නේ නැතුව අතරමං වෙලා හුදු ජනප්‍රියත්වයේ විතරක් හොයාගෙන යන ගමනක ඉතින් මේ වගේ අකරතැබ්බ අලකලංචි සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට ඉතින් අපේ බලවත් කනගාටු. අපි ගිහිල්ලා එන්න. ජය වේවා.